මේක යන්නේ F minor එකේ. F minor එකේ ඔහු සුද්ධ ගායකක් මේකට පාවිච්චි කරලා තිනවා ඒ කියන අදහස තීව්‍ර කරන්න. ඒකත් සුවිශේෂී. බලන්න. පැමිණෙන දුක් පැණි රස බව නොසිතු නිදලනේ. සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි. එළිය හිරුගෙනි. එහෙම නෙමෙයි ඔහු කියන්නේ. එළිය හිරුගෙනි. එහෙම නෙමෙයි. ගමක් ස්වරූපය මේ සරි නිසා ධනි පද මපගා සරි නිසා ධනි පද මපගා අස්තන මේක මේ හැඩයක් මවලා තියෙනවා. ඔබ නොදන්න නමුත් ඔබට සෙවන මම දෙමි. සෙනෙහස අද තුල උතුරා ගලනු දැනි දැනි. තව විමසන සිරිතට නිහඬවම ඉනෙහිමි. කතරක තනිවි ඔබ යන අයුරු පෙනි පෙනි. හිමසිල මුදුනට සිටියද මාද ගිනිගනී. ඉම්හානය පැමිණි එක්තැනම නොමරදේ. පැමිණෙන දුක් පැණි රස බව නොසිතු නිදලනේ. සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි. ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම දෙමි. සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනි. ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම දෙමි. මේකේ මුල් ගීතය මර්වින් පෙරේරා නම් වූ ශ්‍රේෂ්ඨ විශිෂ්ට මියුරු හඬක් හිමි ගායන ශිල්පියාගේ ගීතය ඔබ හොඳින් අහන්න. ඒකෙත් මුල් ගීතය ඔබ හොඳින් අහන්න. මුල් පටිගත කිරීම අහන්න. මොන තරම් මිහිරිද කියලා බලන්න. දැන් ඔහුට පරපුරක් ඉන්නවා. අමල් පෙරේරා, නදිමාල් පෙරේරා, එතකොට සෝහාන් පෙරේරා තව පුතෙක් ඉන්නවා. මේ අයත් මේ ගීත ගායනවා. මොහුන්ටත් මේ ඔහුගේ ඒ මියුරු හඬේ ඡායාව පිහිටලා තියෙනවා. ඔබ ඔබේම හඬ රස විඳින්න වැඩසටහන් මාලාවේ අපි ලස්සන ගීත සොයාගෙන යනවා. ඒ ගීත අතරේ ඔබට ගැයියේ හැකි ගීත වගේම අපට ගායනට අපහසු ගීතත් සමහර වෙලට අපිට මුණ ගැහෙනවා. නමුත් මේ අපහසුතාවයන් තිබෙන්නේ අපි නොදන්න තාක්කල් තමයි. අපි මේ ගීතයේ තියෙන සුළු මුල දැනගෙන, ඒ ගීතයේ තියෙන ස්වර වින්‍යාසය, ස්වර අලංකාර, ස්වර උච්චාරණ පිළිබඳව ටිකක් අභ්‍යාස කරොත් ඔබට මේ ගීතය පහසුවෙන් ගායනට පුළුවන් වෙයි.